අද කතා කරන්න පුතේ 11 ශ්‍රේණිය පළවෙනි පාඩමට අදාළ 6 වෙනි වීඩියෝ කොටස. අපි මේ පාඩම කොටසදී කතා කරන්නේ ක්‍රමලේඛ නිර්මාණයට අවශ්‍ය වන පැස්කල් කාරක නැත්නම් ඔපරේටර් පිළිබඳව. දැන් පැස්කල් ක්‍රමලේඛයක් ලියනකොට අපිට ගණනය කිරීම, සංසන්දනය කිරීම, ඒ වගේම තාර්කික ප්‍රකාශ ගොඩනගන්න අපිට කාරක ඕන වෙනවා. නැත්නම් කාරක අවශ්‍ය වෙනවා. මූලික කාරක වර්ග තුනක් අපි මෙතනදී කතා කරනවා. අංක ගණිතමය කාරක, සැසඳුම් කාරක සහ තාර්කික කාරක කියලා. එතකොට අපි මෙතන මුලින්ම කතා කරන අංක ගණිතමය කාරක ගත්තොත් මුලින්ම අපි බලමු එකතු කිරීම. අපි සාමාන්‍යයෙන් දන්නවා බෙදන ලකුණ කියන්නේ එකතු කිරීම. උදාහරණයක් 6 දන්න 3 ප්‍රතිඵලය 9යි. මේ සලකුණ පාවිච්චි කරනවා අඩු කිරීමට. ඊට පස්සේ මේ තරු සලකුණ ගුණ කිරීම නිරූපණය කරන්න පාවිච්චි කරනවා. ඩෑෂ් සලකුණ බෙදීම නිරූපණය කරන්න පාවිච්චි කරනවා. ඩිව් එක. ඩිව් එක කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීම. පූර්ණ සංඛ්‍යාමය බෙදීම කියලා කියන්නේ දැන් උදාහරණයක් කරමු මෙතන 20 ඩිව් 6. 20 ඩිව් 6 කියලා කියන්නේ 20 කියන ඉලක්කම 6න් බෙදුවට පස්සේ ලැබෙන පූර්ණ සංඛ්‍යාමය පිළිතුර. 20ට 6 ඒවා 3යි. උත්තරේ එන්නේ 3යි. හදිසියෙම මෙතන 20 ඩිව් 3 කියලා තිබ්බනම් 20 ඩිව් 3 කියලා තිබ්බනම් මෙතන එන්නේ උත්තරේ 6. 20 ඩිව් 10 කියලා තිබ්බනම් 20 10න් බෙදුවට පස්සේ උත්තරේ 2යි. 20 ඩිව් 9 කියලා තිබ්බනම් උත්තරේ 2යි. 20 ඩිව් 4 කියලා තිබ්බනම් උත්තරේ 4යි. 20 ඩිව් 8 කියලා තිබ්බනම් උත්තරේ 2යි. 20ට මේ ඩිව් එකට වම් අත පැත්තේ තියෙන ඉලක්කම දකුණු අත පැත්තේ තියෙන ඉලක්කමෙන් බෙදලා ලැබෙන පූර්ණ සංඛ්‍යාමය පිළිතුර. අපි දශම ඉතිරි ගාන බෙදන්න යන්නේ නැහැ. හරි? මොඩ් එකේදී වෙන්නේ ඒක විරුද්ධ පැත්ත. මොඩ් එක කියලා කියන්නේ බෙදීමෙන් පසු ලැබෙන ශේෂය. දැන් මේ උදාහරණයම අපි ගත්තොත් 20 මොඩ් 6. 20ට 6 ඒවා 20 6න් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන. 20 6න් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ 2යි. තව උදාහරණයක් ගත්තොත් 20 මොඩ් 10 කියලා ගත්තොත් 20 10න් බෙදුවට පස්සේ ඉතුරු වෙන ඉලක්කමක් නැහැ. බිංදුවයි. 20 මොඩ් 7 කියලා ගත්තොත් උත්තරේ එනවා අපිට 6ක්. 20 7න් බෙදුවට පස්සේ ඉතුරු වෙනවා 6ක්. මේ විදිහට. ඔය තමයි ගණිතමය කාරක කියලා අපි හඳුන්වන්නේ පැස්කල් ක්‍රමලේඛන භාෂාවෙන්. ඊට පස්සේ සැසඳුම් කාරක. සැසඳුම් කාරක පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් අගයන් දෙකක් සසඳන්න. මේවයි තියෙන විශේෂත්වය තමයි අගයන් දෙකක් සැසඳුවට පස්සේ ලැබෙන පිළිතුර හැම වෙලාවෙම එක්ක සත්‍යයි නැත්නම් අසත්‍යයි. උදාහරණයක් ගත්තා තේරෙනවා 4 විශාලද 5. 4 කියන ඉලක්කම 5ට වඩා විශාලද? එක්ක ඔව් එක්ක නෑ. ඔව් නම් පිළිතුර true නැත්නම් පිළිතුර false. අපි උදාහරණ ටිකක් බලමු. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන සැසඳුම් කාරක. මේ සංඛ්‍යා මේක පාවිච්චි කරන විශාලය කියන පෙන්නන්න greater than එක. ඒකට උදාහරණයක් දාලා තියෙනවා 7 විශාලයි 3. දැන් 7 කියන ඉලක්කම 3ට වඩා විශාලයි. ඒ නිසා පිළිතුර එන්නේ true කියලා. මෙතන තියෙන විශාල හෝ සමානයි කියන එක. විශාල හෝ සමානයි. එතකොට දැන් බලන්න මෙතන 8 විශාල හෝ සමානයි. එක්ක විශාලයි නැත්නම් සමානයි. දෙකෙන් එකක් හරි අපිට සත්‍ය නම් පිළිතුර ගන්න වෙන්නේ අවසන් පිළිතුර සත්‍යයි කියලා. දැන් මේ 8 කියන එකම විශාල නෑ හැබැයි සමානයි. ඒ නිසා උත්තරේ සත්‍යයි. මේක කුඩායි කියන සංකේතය. දැන් මෙතන උදාහරණයක් තියෙනවා 3 කුඩායි 2. 3 කියන ඉලක්කම 2ට වඩා කුඩා නැහැ. ඒ නිසා පිළිතුර ගන්න අපි අසත්‍යයි කියලා. කුඩා හෝ සමානයි කියන එක මේක. උදාහරණයක් ගත්තොත් 4 කුඩා හෝ සමානයි 6. 4 කියන ඉලක්කම 6ට කුඩායි නැත්නම් සමානයි.
මෙතන මේක කුඩා නිසා 4 කියන ඉලක්කම 6ට වඩා කුඩා නිසා සත්‍යයි කියලා ගන්නෙ. හදිසියෙවත් මෙතන තිබ්බනම් 6 කියලා මෙහෙම 6 කුඩා හෝ සමානයි. 6 කියන ඉලක්කම 6ට කුඩා නෑ සමානයි. ඒ නිසා හම්බෙන්නේ උත්තරේ සත්‍යයි. මේක අපි පාවිච්චි කරන සමානයි කියලා කියන්න 3 සමානයි 1 කියලා ගත්තොත් 3 1ට සමාන නෑ ඒ නිසා අසත්‍යයි. මේක ගන්නවා අපි අසමානයි කියලා කියන්න ගණිතයේදී පාවිච්චි කරන සංකේත නෙමෙයි මෙතන පාවිච්චි කරන්නේ. දෙපස තියෙන ඉලක්කම් දෙක සමානද කියලා බලනවා. අසමානද කියලා බලනවා. දෙක අසමානයි 5. ඔව්නේ. දෙක 5ට සමාන වෙන්නේ නැහැ නැත්නම් අසමානයි. ඒ නිසා ලැබෙන පිළිතුර සත්‍යයි. ඔය තමයි සම්දුම් කාරක කියලා කියන්නේ. ඊළඟට තාර්කික කාරක. තාර්කික කාරක කියලා කියන්නේ ප්‍රකාශන දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීමට භාවිත කරන තාර්කික ප්‍රකාශන නැත්නම් කාරක අපි තාර්කික කාරක කියලා කියනවා. මේ ගැන පුළුල් අවබෝධයක් නැත්නම් ඔයාට අපේ 10 වසරේ 4 වෙනි පාඩමේ තාර්කික ద్వාර පාඩමේ වීඩියෝ ටික බලන්න වෙනවා. එතකොට අපි මේක පුළුල්ව කතා කරනවා. හැබැයි දැනට මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හරි? and කාරකය. ප්‍රධාන කාරක තුනක් තියෙනවා and ඊට පස්සේ or සහ not කියලා. අපි මුලින්ම බලමු and කාරකය. and කාරකයේදී වෙන්නේ දැන් and වලදීත් වෙන්නේ පුතේ අපි ප්‍රකාශන දෙක සසඳලා බලනවා. සම්බන්ධ කරලා බලනවා. එතනදී සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නේ and කියන එක. අපි බලමු උදාහරණය. මෙම කාරකයේදී සම්බන්ධ කරන ප්‍රකාශන සියල්ලම සත්‍ය නම් පමණක් අවසන් ප්‍රතිඵලය සත්‍ය වේ. දෙපසම තියෙන ප්‍රකාශ දෙක සත්‍ය නම් විතරයි අවසන් ප්‍රකාශය සත්‍ය වෙන්නේ. එකක් හෝ අසත්‍ය නම් ලැබෙන පිළිතුර අසත්‍යයි. උදාහරණයක් ගත්තොත් දැන් අපිට ප්‍රකාශන දෙකක් තියෙනවා. ඔයා හෙට ඉස්කෝලේ යන්න ඉන්නවා කියලා හිතමු. ඔයාගේ සපත්තු දෙකම තිබ්බොත් තමයි ඔයාට පාසල් යන්න පුළුවන් වෙන්නේ. සපත්තු දෙකෙන් එකක් තිබ්බොත් ඔයාට යන්න බෑ. එක කකුලකට සපත්තුවකුයි අනිත් එකේ සිරප්පුවකුයි දාගෙන යන්න බෑ. එහෙනම් අවසාන පිළිතුර සත්‍ය වෙන්න නම් සලකා බලන කොන්දේසි දෙකම සත්‍ය වෙන්න ඕන. සපත්තු දෙකම තියෙන්න ඕන. ඔයා ගෙදර යනවා. ගෙදර දොර වහලා ලොක් එකකුත් දාලා ඉබ්බෙකුත් දාලා. දොර අරින්න නම් අර කොන්දේසි දෙකම සත්‍ය වෙන්න ඕන. මොකද්ද කොන්දේසි දෙක? දොරේ ඉබ්බගේ අතුරක් තියෙන්න ඕන. ලොක් එකේ අතුරක් තියෙන්න ඕන. ඒ කොන්දේසි දෙකම සත්‍ය නම් තමයි දොර අරිනවා කියන ප්‍රතිදානය අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ කොන්දේසි දෙකම සත්‍ය විට තමයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. මේක පැහැදිලි. මේ බලන්න පළමු ප්‍රකාශය. පළවෙනි එක අසත්‍යයි, දෙවෙනි එක අසත්‍යයි, අවසන් ප්‍රතිඵලයත් අසත්‍යයි. පළමු කොන්දේසියත් අසත්‍යයි, දෙවෙනි කොන්දේසිය සත්‍යයි. හැබැයි අවසන් ප්‍රතිඵලය අසත්‍යයි. පළවෙනි කොන්දේසිය සත්‍යයි. හැබැයි දෙවෙනි කොන්දේසිය අසත්‍යයි. ඒ නිසා අවසන් ප්‍රතිඵලය අසත්‍යයි. කොන්දේසි දෙකම සත්‍ය වෙලා තියෙනවා. අවසන් ප්‍රතිඵලයත් සත්‍ය වෙලා තියෙනවා. පැහැදිලි ඇති. උදාහරණයක් දෙනවා මෙතන. 3 විශාල හෝ සමානද 2. 3 කියන ඉලක්කම 2ට වඩා විශාලයි. ඒ නිසා මේකට හම්බ වෙන්නේ true කියන උත්තරේ. true. ඒ වගේම අනිත් පැත්තක බලමු. 3 අසමානයි 3. 3 අසමානයි 3 කියන්නේ false නේ. අසත්‍යයි. අසත්‍යයි. 3 අසමාන නැහැ 3ට සමානයිනේ පුතේ. ඒ නිසා අසත්‍යයි. හැබැයි දෙකෙන් එකක් හරි අසත්‍ය නිසා අවසන් ප්‍රතිඵලය එන්නේ අසත්‍යයි කියලා. බලමු. ඕකාරකයේදී. ඕකාරකයේදී පුතේ වෙන්නේ and එකේ විදියට නෙමෙයි. මෙතනදී සලකා බලන කොන්දේසි අතරින් එක කොන්දේසියක් හරි සත්‍ය නම් අවසන් ප්‍රතිඵලය සත්‍යයි. අපි මේ වගුවත් එක බලමු. පළමු ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. දෙකම අසත්‍ය නිසා අවසන් ප්‍රතිඵලයත් අසත්‍යයි. පළවෙනි කොන්දේසිය අසත්‍යයි. හැබැයි දෙවෙනි කොන්දේසිය සත්‍යයි. ඔයාලට මතකයි මම කිව්වා කොන්දේසි දෙකෙන් එකක් හරි සත්‍ය නම් අවසන් ප්‍රතිඵලය සත්‍යයි. ඊට තුන්වෙනි අවස්ථාව පළවෙනි ප්‍රකාශය සත්‍යයි. නැත්නම් පළවෙනි කොන්දේසිය සත්‍යයි. දෙවෙනි ප්‍රකාශය නැත්නම් දෙවෙනි කොන්දේසිය අසත්‍යයි. නමුත් පළවෙනි කොන්දේසිය සත්‍ය නිසා අවසන් ප්‍රතිඵලය සත්‍යයි. අවසන් අවස්ථාව හතරවෙනි අවස්ථාව කොන්දේසි දෙකම සත්‍යයි. ඒ නිසා අවසන් ප්‍රතිඵලය සත්‍යයි.
තේරුණා නේද? කොන්දේසි දෙකෙන් එකක් හරි සත්‍ය නම් උදාහරණයක් ගත්තා කොන්දේසි 8 ඕන තරම් ප්‍රමාණයක් හැම කොන්දේසියක්ම සත්‍ය වෙන්න ඕනේ එකක් හරි සත්‍ය නම් අවසන් ප්‍රතිඵලය සත්‍ය වෙනවා ඕද්වාරයේදී. දැන් බලන්න මෙතන 3 විශාලයි 2 ඒක සත්‍යයි. මේක සත්‍යයි මම හරියට දානවා. 3 අසමානයි 3 කියන එක අසත්‍යයි. ඒක අසත්‍යයි. හැබැයි එකක් හරි සත්‍ය නිසා ඕද්වාරය තියෙන නිසා අවසන් ප්‍රතිඵලය සත්‍යයි. අවසාන කාරකය තමයි not කාරකය. not කාරකයේදී වෙන්නේ මෙයාට ආදානය කරන දේට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේ තමයි ප්‍රතිදානය කරන්නේ. උදාහරණයක් ගත්තොත් පළවෙනි කොන්දේසි නැත්නම් ප්‍රකාශය විදිහට මම ගන්නවා අසත්‍යයි කියලා. අසත්‍ය නම් අවසන් ප්‍රතිඵලය සත්‍යයි. ආදානය කරන්නේ සත්‍ය නම් අවසන් ප්‍රතිඵලය අසත්‍යයි. ඒ කියන්නේ ඇත්ත කිව්වොත් එයා බොරු කියනවා. අපි බොරු කිව්වොත් එයා ඇත්ත කියනවා. ඒ වගේ. බලන්න මෙතන මේ ප්‍රකාශය පහ පහට සමානයි කියන එක සත්‍යයි. හැබැයි not තියෙන නිසා අවසන් ප්‍රකාශය අසත්‍යයි. පැහැදිලිද? කාරක ප්‍රමුඛතාව. දැන් අපි කතා කරා ගණිතමය කාරක, තාර්කික කාරක, සැසඳුම් කාරක කියලා කාරක වර්ග තුනක්. ඒවයි ඒ හැම කාරකයක්ම තනි ප්‍රකාශනයක ආවොත්, තනි ගැටලුවක ආවොත් මොකක්ද පළමුව කරන්න ඕන, මොකක්ද දෙවනුව කරන්න ඕන, අවසන් වැඩිම ප්‍රමුඛතාව තියෙන්නේ මොකක්ද, අඩුම ප්‍රමුඛතාව තියෙන්නේ මොකක්ද කියලා තමයි මේ වගුවේ තියෙන්නේ. සාමාන්‍යයෙන් වැඩිම ප්‍රමුඛතාව තියෙන පුතේ වරහන් තුල තියෙන ප්‍රකාශයට. ඊට පස්සේ not එක තමයි වැඩිම ප්‍රමුඛතාව තියෙන්නේ. ඊට පස්සේ ගුණ කිරීම, බෙදීම, div, mod, add. අවසාන ඊළඟට ප්‍රමුඛතාවයෙන් එකතු කිරීම හෝ අඩු කිරීම හෝ ඕ කියන එක. අවසානට තියෙන්නේ සැසඳුම් කාරක. ගැටලුවක් තියෙනවා. බලන්න මෙතන 5 ධන 4. 5 ධන 4 කියලා කියන්නේ sorry. මෙතන පොඩ්ඩක් විශ්ාල කරන්න. පේනවද නේ? 5 ධන 14 mod 4. දැන් පුතේ අපි මෙතන එකතු කරන්න කලින් මෙන්න මේක කරලා ඉන්න ඕන. නැත්නම් mod එක කරලා ඉන්න ඕන. බලමු කොහොමද වෙන්නේ කියලා. 14 mod 4. 14 mod 4 කියලා කියන්නේ 14 4ෙන් බෙදුවට පස්සේ ඉතිරිය. එන උත්තරේ 2යි. 2 ධන 5 කියලා කියන්නේ අවසන් උත්තරේ 7යි. පැහැදිලිද? ඊළඟ උදාහරණයට යන්න. මෙතන 4 සමාන හෝ විශාලයි 4. විශාල නැහැ හැබැයි සමානයි. ඒ නිසා මේක true. පැහැදිලිද මේ තියෙන්නේ? true. මේක වරහන් තුන ප්‍රකාශ කරමු. 7 විශාලයි 9. 7 9ට වඩා විශාල නැහැ. ඒ කියන්නේ මේක අසත්‍යයි. පැහැදිලිද? අසත්‍යයි. හැබැයි not තියෙන නිසා මෙතන ඉස්සරහින් ඒක true වෙනවා. හරිද? අර true කියන එක ආයෙත් පල්ලෙහාට ඒ විදිහට වෙනවා. දැන් and එකේදී කොන්දේසි දෙකෙන් එකක් හෝ සත්‍ය නම් නෙවෙයි. කොන්දේසි දෙකම සත්‍ය නම් තමයි ප්‍රතිදානයේ සත්‍ය වෙන්නේ. මේ විදිහට.